හායි ෆ්‍රෙන්ඩ්ස් අද අපි බලන්න යන්නේ පර්ෆෙක්ට් වර්ල්ඩ් 61 වෙනි එපිසෝඩ් එක. ඉතින් ඔයා තාමත් පර්ෆෙක්ට් වර්ල්ඩ් මුල් එපිසෝඩ්ස් ටික බලපු නැති කෙනෙක් නම් කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කරලා තියෙන ප්ලේලිස්ට් එකේ ලින්ක් එක ක්ලික් කරලා ඔයාට පර්ෆෙක්ට් වර්ල්ඩ් කලින් එපිසෝඩ්ස් ටික බලන්න පුළුවන්. පර්ෆෙක්ට් වර්ල්ඩ් 60 වෙනි එපිසෝඩ් එක අවසන් වුණේ ඇලෙක්ස් තමන්ගේ යාළුවන් එක්ක සෙකන්ඩ් ඩොමේන් එක ඕපන් කරන පර්මිෂන් එක ක්‍රියේට් කරන මවුන්ට් ප්‍රියෝඩියල් වලට ආපු සීන් එකෙන්. හරි එහෙනම් අපි බලමු අද කතාව ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. හරි ගයිස් එහෙනම් අපේ channel එක subscribe කරලා නැති යාළුවෝ channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාගෙනම යමු අද වීඩියෝ එකට. ඇලෙක්ස් රූපිව බේරගත්ත නිසා ඇය ඇලෙක්ස්ට ස්තුති කරනවා. ඇය හෝලි ස්ටෝන් එක තමන්ගේ සීයාට දෙනවා. එයාගේ සීයා හැම එකක්ම එකතු කරලා එතන පර්මිෂන් එක හදනවා. එතන හිටපු අයත් ඔහුට උදව් කළා. මේකෙන් ඔහු ඒ දේ අලුත් වැඩියා කරන්න පටන් ගන්නවා. ඒක දැකලා හැමෝටම හිතෙනවා ඔහු සාර්ථක වෙනවා කියලා. දැන් මේ පර්මිෂන් එක අස්ථාවර වෙන බව දකිද්දී රූපිගේ සීයා ඒ රන්කේස් මිනිසා එක්ක සැකස්ම පාලනය කරන්න උත්සාහ කරද්දී සැකස්ම අස්ථාවර වෙන නිසා දෙන්නම පසුපසට වැටෙනවා. මේක දකින විට එහි හිටගෙන හිටපු අය රන් මිනිසට විහිළු කරන්න පටන් ගන්නවා. ඔහු ලැජ්ජාවෙන් බේරෙන්න ඒ මිනිසා රූබි මත සියලු දොස් පවරනවා. සීයා කියන්නේ දැන් අපි ජීවතුන් අතර සිටින නිසා එකිනෙකාට දොස් පැවරීමෙන් පළක් නැහැ කියලා. ඒත් එක්කම කුකොන් කුරුල්ලා ඒ ලියවිල්ලේ අඩු කොටස සම්පූර්ණ කරනවා. මේන් පසු මේ සැකැස්ම නැවත අලුත් වැඩියා කරන්න ඔහුට උදව් කරන්න කෙනෙක් තෝරගන්නවා. ඒ ඇලෙක්ස්. කුරුල්ලා කියන්නේ මේ අය ඔබට නිසි ලෙස ගැලපෙන්නේ නැහැ. එහෙනම් ඔබ ඔවුන්ට උදව් කරන්න කැමති ඇයි? මේක ඇසු ඇලෙක්ස් කියන්නේ ප්‍රශ්න අහන්න එපා. ඔබ උදව් කරනවද කියලා. ඔහු උදව් කරන්න එකඟ වෙනවා. ඉන්පසු ඔවුන් දෙන්නම අනුචලනයේ ආධාරයෙන් සැකැස්ම විවෘත කරන්න පටන් ගන්නවා. මේ අතර රූපිට තර්ජනය කර රන් මිනිසා කුකොන් කුරුල්ලට විහිළු කරනවා කුරුල්ලට ඒක කරන්න පෝටල් එක ඕපන් කරන්න බෑ කියලා. මේ නිසා කුරුල්ලත් කලබලයටපත් වෙනවා. ඉතින් ඇලෙක්ස් රන්හිසකෙස් මිනිසට පහර දෙනවා. දැන් ඇලෙක්ස් නැවතත් කුරුල්ලට උදව් කරනවා. ඒත් එක්කම ලයන් රූපි සහ ඇගේ සීයත් ඔවුන්ට උදව් කරනවා. නමුත් ඒ ප්ලේස් එකේ චලනය වීම නිසා ඒ ශුද්ධ කළ කැඩිලා යනවා. ඉන්පසු ඒ සැකැස්ම නැවතත් අස්ථාවර වෙන්න පටන් ගන්නවා. මේ රන්කෙස් මිනිසව ඉවර කළේ නැත්නම් මේ වැඩේට හැම වෙලාවෙම එයා ලොකු ප්‍රශ්නයක් ඇති කරනවා කියලා ඇලෙක්ස් ඔහුට පහර දෙනවා. ඒත් ඊළඟ ප්‍රශ්නය තමයි ශුද්ධ කළ කැඩී යාම. ඒ නිසා ඔහු හැමෝටම කියනවා දැන් අපිට ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා පේන්නේ නැහැ කියලා. දැන් එතන හැමෝම හෝලි ස්ටෝන් එක නැවත හදන්න ක්‍රමයක් හිතනවා. ඔවුන් හැමෝම තමන්ගේ බලයන් යූස් කරමින් ඉද්දී කුකොන් කුරුල්ලා ඇලෙක්ස්ට යමක් මතක් කරනවා. ඒත් ඇලෙක්ස් ඒක ප්‍රතික්ෂේප කරනවා. කුරුල්ලා කියනවා ඒක මිනිසුන්ව බේරගන්න තියෙන අන්තිම බලාපොරොත්තුව කියලා. ඉතින් ඇලෙක්ස් තමන්ගේ ගෝඩ් 3 එක දීපු ට්‍රෙෂර් එකක් ඒ සඳහා යූස් කරනවා. මේ නිසා හෝලි ස්ටෝන් එක නැවත යථා තත්ත්වයට පත් වෙනවා. මේ වෙලාවේ පෝටල් එකෙන් ඔවුන් වෙනත් ප්ලේස් එකකට වැටෙනවා. ඒ තමයි සෙකන්ඩ් ඩොමේන් එක. මේ වෙලාවේ එතනින් එක ගෑනු ළමෙක් එනවා. රූපිගේ සීයා කුරුල්ලට කියනවා ඔන්න ඔයා බලාපොරොත්තු වුණ කෙනා ආවා කියලා. ෆීනික්ස් කුකුන් කුරුල්ලා ඒ ගර්ල් දිහාම බලාගෙන හිටියා. ඒ වෙලාවේ කුරුල්ලා ඔහුගේ සැබෑ ස්වරූපයෙන් නැවත පැමිණෙද්දී ඔහුගේ සැබෑ නම යන් බව දැනගන්නවා. ඔහු සහ ගෑනු ළමයා එකිනෙකා දැකීමෙන් ගොඩක් සතුටු වෙද්දී අවසානයේ අපි දෙන්න මුණ ගැහෙන්න කාලය ඇවිල්ලා කියලා කියනවා. ඉතින් ඔහු සහ ඇය මීට වසර කීපයකට පෙර වෙන් වූ බව ඇලෙක්ස්ට තේරෙනවා. ඒ නිසා ඔහු හැම කෙනෙක්ගෙන්ම අහන්නේ ඒකට හේතුව මොකක්ද කියලා. රූපි කියනවා නමුත් මේ දෙන්නා එකිනෙකාගෙන් වෙන් වූ දා සිට ඔහු ඇගේ ඉයරින් එක සොරකම් කර ඇති බව මම අහලා තියෙනවා. මේ නිසා මගේ පියා සහ සීයා ඔහුව මරන්න හිතුවා. නමුත් ඒක නරක අතට හැරුණා. ඔහු එතනින් පැනලා ගියා. ඔහු කියනවා අපේ වංශයේ අනාගත ලේලිය සමග පලා යන්න උත්සාහ කළා කියලා. මේ සියල්ල අහලා යන් කියන්නේ අපි දෙන්නම එකිනෙකාට ගොඩක් ආදරය කරනවා. ඒ නිසා අපි මේ දේවල් ගැන තැකීමක් කරන්නේ නැහැ කියලා.
ඊට පස්සේ ගෑනු ළමයා රූබිගේ වගේම තිබුණු ඉයරින් එකක් පෙම්වතාට දෙනවා. ඒ නිසා කියනවා එයා රූබිගේ වංශයෙන් ආපු කෙනෙක් කියලා. මීට අවුරුදු කීපයකට කලින් එයාගේ කල්ටිවේෂන් එක නරක අතට හැරුණා. ඒකෙන් එයා සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා ඒක හදන්න උදව් කළා. ඊට පස්සේ එයා ඒ තරුණයාට ආදරය කරන්න පටන් අරන්. නමුත් ටික කාලයකට පස්සේ ඇගෙන් අහන්නේ නැතුව ගෝල්ඩන් රින් එකේ කෙනෙක් ඇගේ විවාහය තීරණය කළා. ඒ නිසා අපි වෙන වෙන්න අකමැති නිසා පැනලා යන්න හැදුවා. ඒ නිසා අපි පර්මිෂන් එකේ උදව්වෙන් වෙන ප්ලේස් එකකට යන්න උත්සාහ කළා. මොකද මගේ සහෝදරයා සහ වෝඩන් රොක්ලන්ඩ් අය අපි පසුපස හඹාගෙන ආවා. ඒත් අපිට ඒ වෙලාවේ පැනලා යන්න බැරි වුණා. ඒෂියන් පර්මිෂන් එකේ උදව්වෙන් මට මෙහාට එන්න බැරි වුණා. ඊට පස්සේ මම මෙහෙ හිර වුණා. මොකද මට ඒ ගෝල්ඩන් කෙස් මිනිස්සව විවාහ කරගන්න ඕන උනේ නැහැ. දැන් ඇය ඒ කරාබුව ආයෙමත් පෙම්වතා යන්න දෙනවා. මොකද ඩෝන් සහ ඒ පෙම්වතාගේ සහෝදරයා අතර ඇති වුණ සටනේදී ඒ කරාබුව කැඩුනා. යන් ඔහුගේ ගෑනු ළමයාට කියනවා ඔයාගෙන් වෙන් වුණාට පස්සේ මගේ ජීවිතයත් හොඳ උනේ නැහැ. පස්සේ මගේ කල්ටිවේෂන් එක නරක අතට හැරුණා. ඒ නිසා මම මුලින්ම මගේ කල්ටිවේෂන් එක සම්පූර්ණ බර්ඩ්ස් රූපෙන් සකස් කරගත්තා. පසුව මේ ප්ලේස් එකට එන්න ආසියානු සිතියම හොයන්න පටන් ගත්තා. අද අපි දෙන්නගේ මහන්සිය සහ ආදරය නිසා අපි ආයෙත් මුණ ගැහුණා. ඊට පස්සේ ඒ ගෝල්ඩන් රොක්ලන්ඩ් කොල්ලා කියනවා පරණ දේවල් අමතක කරලා රූබි මගේ සහෝදරයාගේ මනාලිය වෙනවා කියලා කියන්න කියලා. ඇලෙක්ස් ඔයාගේ සහෝදරයාට රූබි කරාඹුවක් දුන්නත් මම ඒක ලබාගෙන තියෙන්නේ. ඒකේ එයා මුලින්ම පෙන්නන්නේ බොහෝ කලකට පෙර වැරදීමකින් ඔහුට ලැබුණු රූබිගේ කරාඹුව. මේ වෙලාවේ ඇය රූබිට කියනවා ඒ කියන්නේ ඔයත් ඔයාගේ ආදරේ හොයාගෙන කියලා. ඒකට රූබි ලැජ්ජාවෙන් කියනවා ඒක එහෙම නෙමෙයි කියලා. ඔහු මේ කරාඹුව හොරකම් කළා කියලා. ඊට පස්සේ ඇලෙක්ස් රූබිගේ සීයාට කියනවා ඔයාලා ඔහුට කළා වගේ මම රූබිට කරන්නේ නැහැ කියලා. මේ වෙලාවේ කුරුල්ලා ඇලෙක්ස්ට ස්තුති කරනවා. ඔහුගේ ගෑනු ළමයාව හොයාගන්න ඔහුට උදව් කරපු නිසා. ඊට පස්සේ යන් ඔහුගේ ගෑනු ළමයා සහ රූබිගේ සීයා එක්ක නැවතත් ඒ පර්මිෂන් එකෙන් තමන්ගේ රියල් වර්ල්ඩ් එකට යනවා. දැන් රූබි ඇලෙක්ස්ගෙන් අහනවා ඇයි ඔයා සැබෑ ලෝකෙට ගියේ නැත්තේ කියලා. ඇලෙක්ස් කියනවා මම මගේ දෙමව්පියන් හොයාගෙන යනවා. ඒ නිසා ඔයා මුලින්ම යනකම් බලාගෙන ඉන්නවා කියලා. මොකද අපි දෙන්නම එකට ගියොත් හැමෝම හිතන්න පුළුවන් ඔයා මගේ අනාගත මනමාලිය කියලා. මේක ඇසු රූබි කියනවා මටත් ඔබ එක්ක ඔවුන් හොයා යන්න ඕන කියලා. ඒ ගැන ඇලෙක්ස් අයට විහිළුවට කියන්නේ ඔබ ඔබේ නැන්දම්ම හමු වෙන්න ඉතා ආශාවෙන් ඉන්නවා වගේ කියලා. මේක අහන ඇය ලැජ්ජාවෙන් නැඹරෙනවා. මෙයින් පසු රූබි රියල් වර්ල්ඩ් එකට යන්න පිටත් වෙනවා. නමුත් පිටත් වෙන්න කලින් ඇය ස්තුති කරනවා. මොකද ඔහු නිසා මේ සෙකන්ඩ් ඩොමේන් එක විවෘත කිරීමට හැකි වුණු නිසා. ඒ නිසා රූබි සහ මේ රේඛාවේ පුද්ගලයන් එම ව්‍යසනයෙන් බේරෙන නිසා. දැන් රූබිට ඇහුම්කන් දීමෙන් පස්සේ ඇලෙක්ස් කියනවා ඔයා කතා කරන්නේ අපි ආයේ කවදාවත් මීට පස්සේ හමු වෙන්නේ නැහැ වගේනේ කියලා. ඒකට රූබි කියනවා මට ඔයාට තව දෙයක් කියන්න ඕන. කරාඹ ඔයා ළඟ තියාගන්න. හැමෝට මේක තේරෙනවා කියලා. නමුත් ඇලෙක්ස් රූබිට කියනවා මට කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ කියලා. ඔයා කියන දේ හරියට කියන්න කියලා. නමුත් රූබි ලැජ්ජාවෙන් කිසිම දෙයක් නොකිය එතනින් පිටත් වෙනවත් එක්කම මේ එපිසෝඩ් එකත් අවසන් වෙනවා. හරි ගයිස් අපි බලමු කතාව ඉස්සරහට මොනවද වෙන්නේ කියලා ඊළඟ වීඩියෝ එකෙන්. ඉතින් ඔයා මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. Okay guys, see you next time.